ඉතින් මම එළියට යනකොට ගාන්නේ මෙන්න මේ ඩොක්ටර් රෂ්ලි සීරම් එකයි. මේක මේකප් එකට කලිනුත් මම යූස් කරනවා. ඉතින් මේකප් මොකද කරන්නේ? ඒකයි මෙන්න මේ සන් බ්ලොක් එක. මම ඒක යූස් කරලා පේනවනේ ඒක ඉවරයි. මේකත් ඉවරයි. තව සීරම්ස් නම් ගොඩක් තියෙනවා. නයිසිනමයිඩ් සීරම්. ඉතින් මේ කොණ්ඩේ ගණන් ගන්න පොපිස්. ඉතින් මම වලට පෙන්නන්න මගේ සීරම්ස් මම මේ තව රෂලි මේක මම ගොඩක් ආසීරම එකේ ඉවරයි. තව තියෙනවා තව දේවල් මම පෙන්නන්න. මම පෙන්නන්න තව දේවල් තියෙනවා ගොඩක්. ඒක මම හොයන්න බෑ තරම් ගොඩක්. මම විටමින් C කොච්චරක් ඉවරද කියලා මේක මම ගොඩක් යූස් කරනවා. මේක ගොඩක් හොඳයි. සීරම් එක මගේ ස්කින් එකේ ගොඩක් ඩැමේජ් තිබුණා. ඉතින් ඒක මගේ නයිට් ක්‍රීම් එකත් එක්ක මම යූස් කරන අපිට ඒකට වැඩි මොකොත් යූස් කරන්න හොඳ නෑ ගයිස්. ඒ කියන්නේ නිතරම අපි මූණේ මොනවා හරි ගානවා නම් ඒක මම ඒක අනුමත කරන්නේ නැහැ. මොකද අපි නිතරම ෆේස් එකට එක දේවල් ඇප්ලයි කරනකොට ඒක අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් වෙනවා. පුළුවන් තරම් තමන්ගේ ෆේස් එක ඒ කියන්නේ එක දේවල් ඇප්ලයි නොකර රිලැක්ස් එකේම තියන්න බලන්න ස්කින් එක. මොකද මේ නැත්තම් ෆේස් එකට නැති දේවල් නැති පිම්පල්ස් එන්න පුළුවන්. ඒ කියන්නේ ෆේස් එක කියන්නේ ස්කින් එක ගොඩක් රිලැක්ස් වෙන්න ඕනේ. මගේ පිම්පල්ස් ගොඩක් තිබුණ කෙනෙක්. මේක ජානමේ හේතු මත ඒ පිම්පල්ස් ආවේ. මගේ මල්ලිගේ තියෙනවා. අයියගේ තියෙන තාත්තගේ තියෙන. ඉතින් ඒ විදිහට මේ ඒ වගේ දේවල්. හරි. එක මම මේ දවස්වල hair එක වවන දැන් මේ ටික තියෙන ඔක්කොම මගේ natural hair එක. එතනින් එහාට තමයි රීබොන්ඩින් එක තියෙන්නේ. මේ වෙනකම් මගේ natural hair එක තියෙන්නේ. දැන් මම කොණ්ඩේ ගොඩාක් ඩැමේජ් කරගත්ත නිසා රීබොන්ඩින් කරන්නේ නැහැ කියලා හිතනගත්තා. මේ මිකි බර්ත්ඩේ එක හද ඉතින් ඒකට shopping එකෙන් යන්න ඕනේ. ඉස්සෙල්ලත් කිව්වා මේ දැන් තමයි රෙඩි වෙන්නේ. කොණ්ඩේ මට බබා ගන්න ඕනේ. මන්ට ගොඩක් කොණ්ඩේ තිබිච්ච කෙනෙක් මම. මගේ ඉස්සෙල්ලත් පහල් කොණ්ඩේ තිබිච්ච කෙනෙක්. දැන් නැචරයි. දැන් රැවිලා තියෙන්නේ. කිසිම ඩැමේජ් කරගන්න නැතුව තිබවා ගන්න ඕනි. එකයි ලිප්පා. දැන් ඉතින් හොයනවා හැමතැනම දානකොට හොයන්න වෙනවනේ. පේනවද? අනේ වැටුණා. MAC එකේ ලිප් ලයිනර් ගොඩක් කරට ඔයාලා මේ හොඳ බ්‍රෑන්ඩ් එකක් නිතරම යූස් කරන්න try කරන්න. මොකද මම ඔයාලට ඉස්සරහට අනිවාර්යෙන්ම මේකප් යූස් කරන විදිහ පෙන්නනවා. ඉතින් ඒ නිසා මේ මගේ අතට මොකද වෙලා තියෙන්නේ කියලාත් මම කියන්නම්. ඔක්කොම වටින ගණන් ගන්න එපා. මේ අතට එහෙම වෙන්න හේතුව මම කියන්නම්. හරි. එම වෙන්න ඒ තරමට මම සැලොන් එකේ වර්ක් කරලා ඒ අතේ කැපිලා තියෙන මම ඒක පෙන්නන්න කොහොමද ඒක උනේ කියලා. මේ අතේ නෑ. මේ අතේ තමයි ඩැමේජ් තියෙන්නේ. ඒක දැන් හොඳ වෙයි. මොකද ඉස්සරහට මම වැඩ කරන්නේ නැති නිසා.
මෙන්න මේ ලිප්ස්ටික් එක. මේකත් හොඳ ලිප්ස්ටික් එකක්. මම බ්‍රෑන්ඩ් එක Signature. බෑග්ස් තියෙනවා. මම මේ අලුතෙන් බෑග්ස් එකක් ගත්තා. ඔවුල කලම හිතනවා හොඳයි කියලා.